जनता
අරගලේ කොල්ල පාරකමත් අද ඉල්ලන්නේ ජනත ආණ්ඩුවක් මේ අරගලේ තාම විකසිත වෙන මලක් වගේ අපිට තීන්දුව ගන්න එක එකව සමපාක්ෂික ආණ්ඩුවට ගන්න එහෙම බෑ වානෝදල යාකාරී අභිවෘද්ධි යාකාරී සංස්කෘත කරනවා මම ජනතාවගේ ඉදිරියට සුද්ධ එළගෙන ඒක තාවකාලික එක මේ අරගලේ ඉදිරියට ගමන් කරන තමයි ඉන්නේ මේකේ හැදී හැදරුව ගමන් මග ඒකම තමයි අපිට තීන්දුව ගන්නේ ඒක තීන්දුව කරන්නේ ජනතාව අපිට තීන්දුව මග මෙන්න විතරයි කියලා මම කියන්නේ ඒ වගේම දැන් මේ වෙනකොට සමහර අරගල කරු කියකට සමහර අය ඉතේකරන පක්ෂේ ලගින් යනවා පරාරක්ෂක ආවා එකට මාධ්‍ය සාකච්ඡාවක් කරනවා අපි ඒකට කියන්නේ මේ අරගලේ මොන විදියට පාලනය උත්සාහ කරන්න එපා මේ අරගලේ තමයි මේ රටේ වෙන ඓතිහාසික අරගලේ මේ පාලන නායක ඉරවල අත්යිනේ ආදවක්සල ඉන්න ඉරවම ඒ නිසා මේ අරගලේ රැකගන්න අපි ජනතාවට කියනවා අපි විශ්වාස කරන ඔයගොල්ලෝ කතා කරලා අනාගතයේදී අපිට මේ ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන් අද ඒක අපි ඔක්කොම ඉවරයි ඉවසීමේ ධෛර්යය වැඩ කරන්න කුමන්ත්‍රණයට අවුෙන්න එපා අවුරුද්දක් ජාතියාගම වේද වතුරේ අරගලේ පොඩි මට්ටම් කරන්න බෑ ලකුණු අරගල දෙකක් පොඩි මට්ටම් කරලා ලක්ෂකාර ජනතාව මියගියා මුතුලේ කියනවා අපේ අරගලේ තේරුම් ගන්න පුළුවන් නෑ අපි ජාතිවාදී රැඳ ගන්නවා මුතුලේ ජනතාව අරගලේ සම්පූර්ණ ගෝධර කරලා දැම්මා අද දෙමළ සිංහල මුස්ලිම් අපි සියලු දෙනාම සමාජය වෙනුවෙන් සටන් කරලා මේ රටේ මෙතෙක් කල් බෙදලා තිබු ජාති ආගම් විදියට නෙමෙයි අපි මිනිස්සු විදියට කරලා ගෝවි කාම්කරු පීඩිත ආණ්ඩුවක් හදමු ඒක මාන ආණ්ඩුවක් ඔබට ජය වේවා අරගලේ ජය වේවා අරගලේ සම්මානය ඊළඟ ආමන්ත්‍රණය සහ ආරාධනා කරනවා අරගල භූමිය යොෂ්ණේ කරමින් අරගල නලින් රමණීය සහෝදරයා ආදරණීය ජනතාවනි නන්දසිං කොළඹට ආපු අරගලයේ ජයග්‍රහණය කරන්න නන්දසිං කොළඹට ආපු ඔබ සියලු දෙනාම ගෝල්ෆේස් අරගල කරුවන් හැටියට ඉතාම ආදරෙන් පිළිගන්නවා තමුන්නාන්සලා ඔබ ආපු සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා අද ඔබ දකින්න ඇති අද උදේ පාන්දර රනිල් වික්‍රමසිංහ පින් අගමැතියා බලයක් නැති අගමැතියා
නීතිය උඹලගේ එදා ඉඳන් කඩන නීතිය වලට අපි බය නැහැ. අපි බය නැහැ නීතිය වලට. ඒ නීතිය වලට බය නැතුව තමයි අද මේ ජනතාව ඉන්නේ. ආදරණීය ජනතාවනි, ගෝල්පේ සමගලේ අපි එදා අපේ නම ගැන දැනගත අපි විශ්වාස කරේ තමුන්නාසලා. අපි මාස 3ක් ගිහිල්ලා විශ්වාස කරන තමුන්නාසලා. එහෙනම් මේ පාලකයෝ විශ්වාස කරන්නේ තමුන්නාසලා පමණයි. දෙන්නේ බැලන්න කෝටි දෙකක් අද බිලිදීලා සමස්ත ශ්‍රී ලංකාවෙම කෝටි දෙකක් අද බිලිදීලා ඉවරයි. හැමතැනම පොලි, හැමතැනම කන්නේ, හැමතැනම ප්‍රශ්න. අපි මුන්නේ දෙන ප්‍රශ්නේ බලය ඉවරයි. මුන්නේ දෙන ප්‍රශ්නේ බලය ඉවරයි. ඒ නිසා අපි සූදානම් වෙමු. අදම එතම රනිල් වික්‍රමසිංහට අපි බලමු. රනිල් වික්‍රමසිංහ කොහෙද අයිතියක් දෙන්නවද මේ රටේ ජනාධිපතිවරයා හැටියට? අපි ජනාධිපතිවරයා පිළිගන්නේ නැහැ. අපි පිළිගන්නේ ජනාධිපතිවරයා. ඒ පිළිගන්නේ ජනාධිපතිවරයා කියන දේවල් අහන්න සූදානම් නැහැ. ඒ නිසා හමුදාවේ විවිධ හමුදාවේ පොලිසිය සහෝදරයන් නිලධාරීන් කියලා ඔබ රකින්න මේ කෝටි දෙක ඔබ තම මුන්දෙන් රකින්න යන්න බා. බලගේ දුවක් කොහේ කරවන්න බා. බලගේ කඩම් කොහේ කරවන්න බා. ආරෝපණ උදේ පැත්තට උන් තමයි හොරු, මේ තමයි ජනතාව. එසා ආදරණීය ජනතාවනි, අරගෙනට අදිස්නේදී දාති ඒ වගේම ඉන්ද්‍රනීතිය දාති ඔළුවට කෑමන ගාවලින් හෙලිකොප්ටර් යති මේ අනකලේ කරන විශ්වාසය දෙලා අපේ රටේ අනාගතේ ගොඩනගන්න ඕනේ කියන විශ්වාසය තයිකව තාම මෙතන රැඳිලා ඉන්න ආදරණීය ජනතාවගේ අවසරයි. අපි දන්නා පෙරගේ පාලකයෝ හැමදාම ජනතාව සහනය ලැබී සහනයෙන් අරගෙන කරද්දී ඔවුන් උත්තර දුන්නේ හැමදාම මාර්ගයේ ජනතාවට සහනය ලැබුවට ජනතාවගේ අයිතීන් දිනවනකොට හැමදාම උත්සාහ කරේ මාර්ගයට ඇවිල්ලා මාර්ගයේ දියත් කරලා ඒ අරගෙන කලාප කරන යාමට යටපත් කරන්නේ. හැබැයි අපේ රටේ ඉතිහාසයේ එවැනි අරගෙන හැම එකක්ම ජනතාව සහන දාගෙන ජනතාවගේ අයිතීන් දිනන අවසන් කළා කියනවා. මේ අරගෙන පටන් ගත්ත දවසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ පාලනයේ ආරක්ෂකී එළවල දාන අරගලේ ආරම්භයෙන් පටන් මේ පාලක උත්සාහ කරා මාර්ගණය කරලා මේ අරගලේ කඩාවැටලා කරන මේ අරගලේ යටපත් කරනවා. අපි දැක්කා එදා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියලා මිනිහා ණයක කරපු ජනතාවට හමුදාවල පහර දුන්නා. වෙඩි දිව්වා. එහෙම කරලා මේ අරගලේ කඩාවැටලා කරන උත්සාහ කරා. අපි අහනවා මේ අරගලේ නැවතුණාද? මේ අරගලේ නැවතුණාද? මේ අරගලේ නැවතුණාද? අපි බස්තර ගියාද? එතනින් පස්සේ අරගල කරුව බෙදෙන්නවට පස්සේ අප්‍රේල් 3 වෙනිදා
අධිසිනිදි දාති පොලිසිය හමුදා යොදවති මැරව යන පාරේදී මේ අරගලේ තවදා ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් වීම තමයි අපි පහුගිය ජූනි මාසේ 9 වෙනිදා දැක්කේ. එදා අප්‍රේල් 9 වෙනිදා වගේ අතරමත් ගුණයේ ජනගහනය එදා කොළඹට එකතු වුණා. එහෙමයි මේ අරගලේ ඉස්සරහට ආවේ. ඉතින් එහෙමනම් අරගලේට ගෝල් බේස් අරගෙන මාත්‍රා ගත වෙද්දී අද මේ පාරේ උත්සාහ කරනවා අපේ ඔළුවේදී හෙලිකොප්ටර් කරකවලා සන්නද්ධ හෙලිකොප්ටර් කරකවලා මේ අරගලය කඩාවක් කරන්න එහෙම නැත්නම් අපිව බය කරලා යවන්න. අපි යනවාද? අපි යන්නේ නැහැ. අපි ආවේ මේ තරම් ජයග්‍රහණය කරලා ගන්න ඉතින් නතර ජයග්‍රහණය කරලා අපි යන්නේ නැහැ.